හෙල්ලෝ හැමෝටම සුබ දවසක්. අද ඔන්න කියලා දෙන්න යන්නේ ඇෆිනිටිස් ඔෆ් ටැග් ගැන. හරි මුලින්ම ඔයාලා යන්න ඔයාලා බ්‍රවුසර් එකට යන්නේ මොකක් හරි Brave හරි මොකක් හරි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක එකට ගිහිල්ලා සර්ච් කරන්න ඇෆිනිටි කියලා. මෙන්න මේ විදිහට ඇෆිනිටි කියලා සර්ච් කරලා මෙතන උඩ මෙන්න ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනත් එනවා ඇෆිනිටි කියලා උඩම තියෙන එක ගිහිල්ලා ක්ලික් කරන්න. කරාට පස්සේ මෙතනට get ready කියලා එකක් එනවා කිලෝරි. අන්න එකේ බෝඩ පස්සේ යටින් තියෙනවා sign up to download කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලගේ මොකක් හරි ඊමේල් එක මෙතනට පෙන්නන මම මේක login වෙලා හිටපින්ද මම පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ දෙවෙනි යට තියෙන MSI EXE64 කියලා. අන්න ඒ version එක download කරන්න. මොකද ගොඩක් කට්ටියට හරි ගිහිල්ලා තිබ්බේ මේ version එක. මම බලපු විදිහට ඒ කියන්නේ ගොඩක් වීඩියෝ මේක බලලා තමයි මේක දැම්මේ. ඒ හැමෝටම වගේ කලින් version වල සපෝට් කරලා තිබුණා. ඒ වුණාට මේ MSI EXE කියන version එක විතරක් කට්ටියටම වගේ හරි ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ 180ක් විතර හරි ගිහින් තිබ්බා. මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන එකකින් මම ඩවුන්ලෝඩ් කරපු තැනට ගිහිල්ලා මේක ඕපන් කරගන්නවා. හරි ඕපන් කරගත්තාට පස්සේ ටිකක් වෙලා මේ විදිහට ලෝඩ් වෙයි. ලෝඩ් වුණාට පස්සේ මේක කට් කරන්න දාන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඕකේ අහලා තියෙනවා කට්ටියගේ සේව් වෙන්න ඕන පාත් එක මෙතනින් මේක තියෙන එකටම තියෙන හරිලා ඉන්ස්ටලේෂන් එක දෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මේක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් වෙන්න පටන් ගන්නවා. ඔයාලට තියෙනවා විනාඩි 10ක් 15ක් විතර බලන් ඉන්න ඒකක් එහෙම හදාගෙන ඉන්න. ඇවිල්ලා මේක දිහා විනාඩි 15ක් 10ක් විතර බලන් ඉන්න. මම මේක පොඩ්ඩක් ස්කිප් කරනවා නැත්නම් ඔකට මම මෙහෙට මේක බලන්න. කොහොම හරි මෙන්න මේ විදිහට බලන් ඉඳලා මේක normally open වෙනවා. normally open වුණාට පස්සේ මෙන්න මෙතනින් එනවා login or sign up කියන එකේ ඊට පස්සේ මෙතන තියෙනවා open another tab කියලා ඒකත් ඔබන්න. ඒකේ බෝඩ පස්සේ මෙතන normally ඔකට browser එකකින් open වෙනවා. open වුණාට පස්සේ මෙන්න මේ වගේ පොඩ්ඩක් load වෙයි. load වුණාට පස්සේ මෙතන email එකක් තෝරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ simple interface එකකට තමයි ඔකට වැටෙන්නේ. මෙතන තියෙන මේ toolbar එකේ තියෙන ඔක්කොම items ටික 90ක් විතරම Photoshop එකට සමානයි. මොකද මෙතන තියෙන short keys ඉඳලා Photoshop එකට ගොඩක්ම සමාන keys තියෙනවා. ඒවා try කරලා බලන්න පුළුවන්. මෙතන මේ තියෙන ඕනි කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ කියන්නේ simple ගොඩක්ම simple beginner කෙනෙක්ට එහෙම superb මේක මම නම් recommend කරනවා. ඒ කියන්නේ අලුතෙන්ම Photoshop වගේ ලොකු version එකකට යන්න නැතුව low PC එකක් තියෙන කෙනෙක්ටත් මේක වැඩ කරන්න. ඒ කියන්නේ low space එකක් තමයි මේකට ඇත්තටම ඉල්ලන්නේ මේ කට්ටිය. ඒ හින්දා මම නම් කියන්නේ beginner කෙනෙක්ට නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකට ගිහලා කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒකට රිප්ලයි වීඩියෝ එකක් ආයි ගේන්නම් නැත්නම් මම ඔයාලට ඒකට රිප්ලයි කරන්නම්. එහෙනම් මේක ෂෙයා කරලා ලයික් කරලා සපෝට් එකක් දෙන්න. හැමෝටම ආදරේ.